අපි අද මාළු ටැංකිය සොදන්න තමයි යන්නේ. මෙන්න මේ පැත්තේ මාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ කෑල්ලේ මාළුවෝ 7 දෙනෙක් ඉන්නවා. දැන් නම් හරියට මාළුවෝම පේන්නේ නැහැ. වතුර හොඳටම ජරා වෙලා තමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. ඉස්සෙල්ලම මාළු ටැංකියෙම වතුර ටිකක් අරගෙන මේ වගේ ලොකු බකට් එකකටයි පොඩි බකට් එකකටයි දාගෙන අපි ඔක්සිජන් බට දෙකත් ඒ බකට් වලටම දාගත්තා. ඔන්න අපි පළවෙනි මාළුවා අල්ලගත්තා. මේ පැත්තේ තව ඉන්නේ කළු පාට ඔස්කා කෙනෙක්. වතුර එක ජරා වෙලා නිසා එයාව පේන්නෙත් නෑ. ඒ නිසා අපි එහා පැත්තේ මාළු ටික අල්ලගෙන ඉඳමුකෝ. එක දිගට වැස්සත් එක්ක අපිට සති දෙක තුනක් මාළු ටැංකිය සෝදන්න බැරි වුණානේ. වෙනදට නම් අපි මේ තරම් ජරා වෙනකන් ඉන්නේ. මේ පොඩි වීඩියෝ එකෙන් පේන්නන්නේ අපි ගිය පාර සෝදනකොට මාළු ටැංකිය තිබුණ විදිය. ටැංකියේ ඉන්න මාළු සුදු පාට වුණාට වතුරේ පාටත් එක්ක මාළුන්ව හොයාගන්න බෑනේ. ඒ නිසා අපි වතුර ටික අයින් කරලා ටැංකිය සෝදන ගමන්ම මාළු ටික අල්ලගන්න හිතුවා. ඔන්න අපි දෙවෙනි මාළුවාවත් අල්ලගත්තා. අපේ ලොකු බොස් කියනවා ඒ කළු පාට ඔස්කාගේ බර අඩු වෙලාලු. මේ දවස්වල වැස්ස නිසා මාළු හරියට කෑම කන්න නැතුව හිටියනේ. ඒ නිසා මාළුන්ගේ බරත් අඩු වෙලා. ඒ කළු පාට ඔස්කා තමයි ඉස්සෙල්ලම බිත්තර දාලා හිටියේ මේ මාළු ටැංකියේ. ඔන්න අපි තුන්වෙනි මාළුවාවත් අල්ලගත්තා. හතරවෙනි මාළුවත් හරි. පස්වෙනි මාළුවත් අල්ලගත්තා. හයවෙනියත් හරි. ඔන්න අපි දැන් හත්වෙනි මාළුවාවත් අල්ලගත්තා. අටවෙනි මාළුවත් අල්ලගත්තා. තව එක මාළුවෙක් ඉන්නවා අපිට මේකේ අල්ලගන්න. නවවෙනි මාළුවා මාළු ටැංකිය ඇතුළතින් මැරිලා ගිහිල්ලා. මේ දවස්වල වැස්සක් තිබ්බනේ. ඒ නිසා අපිට හරියට මාළුවෝ ටික ගණන් කරගන්නත් බැරි වුණා. එයා මැරිලා එයාගේ කටු ටිකත් එක්ක දිය වෙලා ගිහිල්ලා. මේ ඉන්නේ ටැංකියේ හිටපු ඔක්කොම මාළු ටික. අපි මේ මාළු ඔක්කොම අරන් ආවේ චූටි පැට්ටු කාලෙදිම. ගේනකොට 12ක් හිටියා. ඊට පස්සේ 3 දෙනෙක් මැරුණා. දැන් ආයේ එක්කෙනෙක් මැරිලා. දැන් ඔක්කොම ඉන්නේ මාළු 8 දෙනයි.
අපේ ලොකු ගොසා ටැංකියට බහිනවා කියලා මට ටැප් එක ගලවලා ඒකට බටේ හයි කරන්න කිව්වා. ඒක හරියට හයි කරේ නෑ කියලා ඒත් මම බැනුම් ඇහුවා. එයාලට වගේම අපිට හැම වැඩේම බෑනේ. ඒක එයාලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි ඉන්නේ අපේ මාළු ටැංකිය සොදන වැඩේ අවසාන හරියට. අපි මේ ටයිල් කැර ටික මාළු ටැංකියට දාන්නේ මාළුන්ට බිත්තර දාන්න ලේසි වෙන්න. මාළු බිත්තර දාන්නේ ওই ටයිල් කැට උඩ. එතකොට අපිට පුළුවන් ඒ බිත්තර වෙනම ටැංකියකට අයින් කරලා පැට්ටු ටිකක් ලොකු වෙනකන් වෙනම බලා ගන්න. අපි මේ වතුරේකට මාළු ටික දාන්න කලින් මේ ටැංකියට වතුර පුරවලා ඔක්සිජන් බඩ ටිකක් දාලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි මාළුන්ව දාන්නේ. අපේ ලොකු බොස්ට කේන්ති ගිහිල්ලා ඒ මාළුවාගේ දැඟලිල්ල වැඩියි කියලා. මෙන්න මේ ඉන්න ජෝඩුව තමයි බිත්තර දාන්නේ. ඒ වැටුණු මාළුවාගේ කොරපොතුත් එක්ක ගැලවිලා අපි ආයේ ඔයාව මේ බකට් එකට දාලා පොඩ්ඩක් සෝදලා තමයි මාළු ටැංකියට දැම්මේ. මාළුවෝ ටික ඔක්කොම දාලා ඉවරයි දැන් ටැංකියට. අපි මේ ලුණු දාන්නේ මේ දවස්වල වැස්ස නිසා මෙයාලා කෑම කන එක නතර කරලානේ. ලුණු දැම්මහම එයාලා කෑම කන එක ආයෙත් පටන් ගන්නවලු. කොහොම හරි වැස්ස එන්න කලින් අපිට මාළු ටැංකිය සෝදලා ඉවර කරගන්න පුළුවන් වුණා. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. See you soon.